අද මම ඕගලන්ට ගෙනත් තියන්නේ guys මුරුක්කු පැකට් එකකින් කොහොමද ගාණක් උපයන්නේ කියලා. ඔව් guys අපිට දැන් මුදල් උපයනවා නම් guys ඇත්තටම අපිට මෙන්න මේ වගේ මුරුක්කු පැකට් එකකින් වුණත් පුළුවන් guys අපිට earn කරන්න. හරිද? දැන් අපි දැන් මේක පැකට් වල දාලා අපි බලමු කොහොමද අපි ගාණක් උපයන්නේ කියලා. ඒ කියන්නේ දිනු වෙනවා නම් guys ඕන තරම් ක්‍රම තියෙනවා දිනු වෙන්න මොලේ කල්පනා කරලා. දැන් මගේ වීඩියෝ සීරීස් එකේ ඔයගොල්ලන්ට කියන්නේ කොහොමද අපි මේ කඩේ ෂොප් එක අප්ග්‍රේඩ් කරගන්නේ කියලා. හරිද? මේ වගේ අපිට පුළුවන් පැකට් එකක් ගන්න. ඕගොල්ලන්ට ඕන තැනකින් මේ වගේ පැකට් එකක් මිලදී ගන්න පුළුවන්. දැන් මේක අරගෙන කිලෝ ගානට අරගෙන පැකට් කරලා දැම්මොත් එහෙම ඔයගොල්ලන්ට පුළුවන් වෙනම ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න. දැන් guys අපිට වැඩේට ඕන වෙනවා මෙන්න මේ වගේ ස්කේල් එකක්. හරිද? ඒ වගේම මම දැන් මේක දාන්න ලේසි වෙන්න පොඩි ගැජට් එකක් හදාගත්ත බෝතලයක් කපලා. දැන් මේක දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න බෑ. මේක ටික දවසකට අපිට යූස් කරන්න පුළුවන්. හරිද? මේක අපිට පැකට් එක ඇතුළට දාන්න පුළුවන් එන්න. ඒ දැන් මෙතන වැඩේ වපුර ගන්න බෑනේ guys. දාන්න පිළිවෙලට කරන්න අපිට මේ වගේ හෑන්ඩ් ක්‍රාෆ්ටිං වැඩ ප්‍රයෝගී කරගන්න වෙනවා. හරිද? දැන් අපි ස්කේල් එක අරගෙන අපි දැන් මේක ඔන් කරගෙන එන්න මේක තියෙනවා. හරිද? දැන් මෙතන ග්‍රෑම් 20ක් තියෙනවා. දැන් මේ 20 අපි එයා කරගන්නවා. ඒක දැන් 0. දැන් අපිට පුළුවන් මේකට මුරුක්කු ටික දාලා ඉවරලා මේකෙන්ම පැකට් එකට දාන්න. අපිට තව ඕන වෙනවා මේ වගේ සීලර් එකක්. අනිවාර්යයෙන්ම මේක ක්වොලිටි එකට වැඩේ කරනවා නම් ඕගොල්ලෝ මේ වගේ සීලර් එකක් යූස් කරන්න. දැන් මේක ඉතින් ඉස්සල්ලාම කරනවා නම් ඉතින් අර කියත් පාටි එකට කියලා රත් කරලා කරන්නත් පුළුවන්. නැත්නම් ඔයගලන්ට පුළුවන් ප්‍රොෆෙෂනල් විදිහට මේක කරන්න. ඒ ගයිස් මම ඔයගලන්ට ඊයේ වීඩියෝ වලත් කිව්වේ බිස්නස් එක පටන් ගන්නවා නම් වේදන් ගන්න පුළුවන් තරම් මුදල් තියාගෙන වහින්න ඕන වැඩේ. මේක තියාගන්න. තියාගෙන 0 කරගෙන මෙන්න ඔය කැඩෙන්නේ නැති ගන්න ඔය දාන්න. මේක වීඩියෝ එකත් එක්ක කරන හින්දා නැත්තම් මේක කාර්යක්ෂමව කරන්න පුළුවන් අර දෙකෙන් මල්ලගෙන කරගෙන. දැන් මෙතන ග්‍රෑම් 50ක් වෙන්න අපි දානවා එකට. දාන්න. හරි. මේ ග්‍රෑම් 52ක් වගේ දානවා. මොකද මේක පැක් කරාට පස්සේ වේලෙද්දි මේක පොඩ්ඩක් අඩු වෙනවා. ඇතුලේ තියෙන්නේ අරක බර නැතුව මෙතන ග්‍රෑම් 50ක් තියෙනවා. රයිට්. මම මේක දාලා පැක් කරගන්න. හරිම ලේසි. දැන් මෙන්න මේ වගේ පින් එකක් ගන්නවා. හරිද? මේක අඟල් දෙක. අඟල් දෙක ඔයගොල්ලන්ට කැමති විදිහට මෙන්න මේ එකක් ඉටුකොළ කඩේකට ගිහලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක දිගට හදාගත්තා නම් තමයි හොඳයි. එතකොට ඉතුරු කරගන්න පුළුවන්. අපිට කෑලි කපා ගත්තොත් හරි පැක් කරන්න පාඩුයි. දැන් මෙන්න මේ වගේ ක්වොලිටියට මෙහෙම සීල් කරගන්න ඕනේ. ඊට පස්සේ කට හදාගෙන ලකන. හරි අපි දැන් ගා ගන්නවා මේක. රයිට්. මෙතන මේක පැකට් එකක් තියෙනවා. ගැවෙන එකපාරෙම මෙන්න මේ වගේ ලයින් දෙකක් ගහ ගන්න ඕනේ. එතකොට අනිත් ටික මෙතනට දැම්මට පස්සේ පුළුවන් මෙතනින් කපලා වෙන් කරගන්න. මේක පිළිවෙලට එක තියෙනවා මේ විදිහට.
රයිට් ගයිස් දැන් මේ විදිහට මම දැන් මේ පැක් කරගෙන තියෙන්නේ හරියද මොන්න මේ වගේ පැකට් ටිකක් ගහගත්තා අපි අර පැකට් එකෙන් හරියද දැන් තියෙන්නේ මේවා අපේ ෂෝකේස් එකට දාන්න ගයිස් හරි එතන ෂෝකේස් එකට දාමු